සුබ දවසක් ඔයාලා හැමෝටම දිස්නා පැසන් YouTube මගේ channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම 2026 ලැබුවා වූ නව වසර සියලු දෙනාගේම වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවයි කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පහුගිය සතිය පුරාම මං ලොකුවට මහන්සි වුණ දෙයක් තමයි ස්කූල් යුනිෆෝම් මහන එක. ඉතින් ඊයේ වෙනකනුත් තවත් තියෙනවා, තවත් අරගෙන එනවා මේ ස්කූල් යුනිෆෝම් මහන වැඩි. ඉතින් සමහරක් වෙලාවට හෙට ඉස්කෝලේ ගිරilla ඔන්න හවස අරගෙන එනවා. ඉතින් මහ රෑ 10 11 12 වෙනකම් මහලා ඉල්ලා පාන්දර 5ට ඉස්කෝලේ යන්න දීපු වෙලාවලුත් තිබුණා. ඉතින් මේ හැම කෙනෙක්ගෙම ගෙදරක මැෂින් එකකුත් තියෙනවා. ඒගොල්ලන්ට ලොකු වමනාවකුත් තියෙනවා. තමන්ගේ දරුවගේ සුදු ගවුම හරි මහලා දෙන්න පුළුවන් නම්, කමිසි හරි මහලා දෙන්න පුළුවන් නම් කියලා ඒගොල්ලන්ට මේ ලොකු උනන්දුවකුත් තියෙනවා. මම ඒකත් දන්නවා. ඉතින් මේ කාන්තාවෝ හරි ආසයි මේ සුදු ගවුම ටිකක් හරි මේ ඉගෙන ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවයි කියලා. ඉතින් ඒගොල්ලෝ මේ මට කියලා තියෙනවා. අනේ ඔයා කියලා දෙන්නකෝ කියලා එහෙම මේ කපන හැටි හරි කියලා දෙන්නකෝ කියලා මේ එහෙම කියලා යන අවස්ථාවක් තියෙනවා. ඉතින් මං පොදුවේ මේ ඔක්කොටම මගේ YouTube channel එක හරහා මං සුදු ගවුම මහාන විදිහ අදියර තුනකින් කියලා දෙන්න මං තීරණය කරා. ඉතින් මම මුල්ම අදියර විදිහට මම බ්ලොග් එක හදාගන්න හැටි කියලා දෙන්න කියලා හිතුවා. ඊට පස්සේ ඊගාවට මං දෙවනි අදියරේදී මං කියලා දෙනවා මේ සුදු ගවුම කපා ගන්න හැටි. තුන්වෙනි අදියරේදී මං සුදු ගවුම මහන හැටි හරිම සරලව ඔයාලට කියලා දෙන්නම් අවබෝධ වෙන විදිහට. ඉතින් මං අද කියලා දෙන්නම් ඔයාලට මේ සුදු ගවුමේ බ්ලොග් එක හදාගන්න විදිහ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක දිගටම බලන්න, මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට හැමෝටම කියනවා. ඉතින් දැන් මේ සුදු ගවුමේ බ්ලොග් එක හදාගන්න හැටි අපි බලමු. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මම මේ ලං කරලා පෙන්නනවා. ඔයාලට පැහැදිලිව පේන්න ඕන හින්දා මම මේක ලං කරලා පෙන්නනවා. මේ තමයි සුදු ගවුම මහන්න ඕන කරන මිමි ටික. මේ මිමි ටික තමයි ඕන වෙන්නේ. උරහිස මිම්ම, උරහිස සිට ඉන දක්වා උස, ගවුමේ උස, පපුව වට, ඉන වට, කර වට, අත දිග, අත වට. ඔන්න ඔය කියන මිමි ටික තමයි අපට ඕන වෙන්නේ සුදු ගවුම මහන්න. ඉතින් දැන් මේ මිමි ටික උපයෝගී කරගෙන අපි බලමු බ්ලොග් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙන්න මෙහෙම සරල රේඛාවක් අඳිනවා. ඒ සරල රේඛාව ඇඳලා ඒකේ මේ කුඩා දරුවෙක්ගේ මේ බ්ලොග් එකක් තමයි අරන් තියෙන්නේ. අවුරුදු 8ක් 9ක් වගේ වෙන ළමයෙක්ගේ බ්ලොග් එකක් තමයි මේක. අපි පුරුවන් තරම් මේකේ ගානටම ගන්න බලන්නම්. ඔයාලට ගොඩාක් මේ පැහැදිලිව තේරෙන විදිහට මම මේක හරි සරලව කියලා දෙන්නම්. ඉතින් උරහිස 12යි 12 දෙකට බෙදුවාම 6යි. මෙහුම් වාචි සඳහා අඟල් භාගයක් තියලා අපි 6මාරක් මෙහෙම ලකුණු කරනවා. ඒ 6මාර අපි පහලටත් මෙහෙම අත්කට අඳින උස විදිහට ඒ 6මාරම මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ ඒ ලකුණු කරලා හරහට ඉරක් ගහනවා මෙහෙම හරහට ඉරක් ගහනවා. ඊට පස්සේ අපි ඒ ලකුණු කරගත්ත ඉරෙත් ඒ 6මාරේ ඒ විදිහටම ලකුණු කරලා අපි මෙහෙම සිරස් අතට එහෙම ඉරක් ගහනවා. ඊට පස්සේ අපි මෙතන උරහිස පහත් කරන ප්‍රමාණයක් තියෙනවා. අපි වැඩි හිටි කෙනෙකුට නම් අඟල් 1මාරක් වගේ පහත් කරනවා. අපි කුඩා ළමයෙක් නිසා අපි අඟලක් පහත් කරනවා.
අඟල් එකක් 1.1 වගේ පහත් කරාම හොඳටම ඇති. අපි මෙහෙම අඟල් 1.1 වගේ පහත් කරමු. පහත් කරලා මේක මෙහෙම උරහිසට සම්බන්ධ කරනවා මෙහෙම. ඊට පස්සේ අපි මෙතන ලොකු කෙනෙක්ගේ නම් සම්මත මිම්ම අඟල් 3ක් වගේ වෙනවා. අපි පොඩි කෙනෙක් නිසා මේක අඟල් 2.5 විතර වගේ මෙතනින් උරහිස මෙතන කර මුල මේ විදිහට අඟල් 2.5ට ලකුණු කරලා මෙතන දැන් මේ 6.5 ගත්ත රේඛාව මෙහෙම ටේප් එක තියලා හරි මැද මෙහෙම දෙකට නමනවා. මෙහෙම දෙකට නමලා මෙතනින් මාක් එකක් දාගෙන එතනින් අඟල් භාගයක් අපි මෙහෙම ඇතුළට ලකුණු කරනවා. ඉතින් ඒ ලකුණු කරගත්ත රේඛාව මෙහෙම හැඩ රේඛාවක් විදිහට මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි එතන ඉඳන් අඟල් 3 කාලක් මෙහෙම ඇතුළට කිහිලි කට වක් කරන වක් හැඩයට ගන්න රේඛාව අපි මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මෙතන මේ රැඟල් රේඛාව මේ හරහට ලකුණු කරගත්ත රැඟල් රේඛාව දිගේ අපි මෙහෙම පපුව වට 4ට බෙදලා අඟල් 2.5ක් එකතු කරපු මිම්ම ලකුණු කරනවා. දැන් මම ගත්ත මේ මිම්මේ පපුව වට අඟල් 24යි. 24 4ට බෙදුවාම දෙකට බෙදුවාම 12යි 6යි 6යි 7යි 7.5ක් විදිහට තමයි පපුව වට මිම්ම එන්නේ. අඟල් 1.5ක් එකතු කරාම 7.5ක් විදිහට තමයි එන්නේ. පපුව වට 4ෙන් බෙදනවා. පස්සේ ඒ එන උත්තරේට අපි 1.5ක් එකතු කරනවා. ඊට පස්සේ අපිට 7.5 විදිහට ලැබෙන උත්තරේ තමයි අපි මෙතන ලකුණු කරන්නේ. 7.5යි. ඊට පස්සේ අපි එතන ඉඳන් මෙහෙම වක් හැඩයට මෙහෙම කිහිලි කට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි උරහිස මෙතන උරහිස මිම්ම මේ අඟල් 2.5 ලකුණු කරපු තැන ඉඳන් අපි පහළට ගන්නවා. මෙහෙම උරහිස සිට ඉන දක්වා ගත්ත උස. උරහිස සිට ඉන දක්වා ගත්ත උස මේකේ තියෙනවා අඟල් 11.5ක්. අපි මේ 11.5ට තව අඟලක් වැඩි කරලා තමයි අපි ගන්නෙ. එකොළහමාරට අඟලක් වැඩි කරාම අඟල් 12.5යි. මේක චුට්ටක් කොලේ ඉඩ මදි නිසා මෙතන මං 12 ගාවින් මාක් එක දාගන්නවා. ඔයාලට පැහැදිලි ඇති. උරහිස ඉඳන් ඉනට 11.5ක් ගත්තොත් එහෙම ඒකට අපි දෙපැත්තට මැහුම් වාසි යන නිසා අඟලක් වැඩි කරලා තමයි ගන්නෙ. එතකොට අඟල් 11.5 12.5 විදිහට තමයි මෙතන ලකුණු කරන්නේ. ලකුණු කරලා හරහට රේඛාවක් අඳිනවා. ඒක තමයි ඉන රේඛාව. කොහොම හරහට රේඛාවක් ඇඳලා ඒකේ ඉන රේඛාවේ අපි ඉනවට මිම්ම ලකුණු කරනවා. ඉනවට 4ට බෙදලා අඟල් 1.5ක් එකතු කරපු මිම්ම ලකුණු කරනවා. ඉනවට 23යි 4ට බෙද්දාම එනවා 5යි 3 කාලක්. ඒකට එකතු කරනවා මැහුම් වාසි අඟල් 1.5ක් එකතු කරලා 4යි කාලක්. 7යි කාලක්. 7යි කාලක්. දැන් 7යි කාල මේ විදිහට අපි මෙහෙම ලකුණු කරනවා. 7යි කාල ලකුණු කරලා මෙහෙම මේ අංශ රේඛාව මෙහෙම අඳිනවා. අංශ රේඛාව ඇඳලා අපි මෙතනින් අඟල් භාගයක් උඩට උස්සනවා මෙහෙම. ඒ අඟල් භාගය උඩට උස්සන්නේ ඇඳුම මැව්වහම දෙපැත්තට එල්ලෙන ගතියක් එනවා. ඒ එල්ලෙන ගතිය නැති වෙන්න තමයි අඟල් භාගයක් අපි උඩට උස්සන්නේ. ඔහොම හැඩ රේඛාවක් අඳිනවා. ඒ අඟල් භාගේ ලකුණු කරලා. දැන් අපි කර ඇඳගමු.
කර ඇඳ ගන්න නම් අපට කරවට මිම්ම ඕන වෙනවා. කරවට මිම්ම 13යි. 13 අපි 4ට බෙද්දාම 3යි කාලයි. මේ 3යි කාලෙන් අඟල් භාගයක් අඩු කරලා තමයි අපි කර පළල ලකුණු කරන්නේ. අපි මේ 3යි කාල මෙහෙම මේ මුදුනේ ඉඳන් පහළට ඒ 3යි කාල ලකුණු කරනවා. ලකුණු කරලා 3යි කාලෙන් අඟල් භාගයක් අඩු කරනවා. 3යි කාලෙන් අඟල් භාගයක් අඩු කරාම 2යි 3 කාලයි. ඒ 2යි 3 කාල තමයි අපි කර පළල විදිහට ලකුණු කරන්නේ. මෙතන 2යි 3 කාලක් මෙහෙම ලකුණු කරනවා. ඒක මෙහෙම රේඛාවකින් සම්බන්ධ කරලා ඒ රේඛාවේ මෙහෙම හරි මැද ටේප් එක දෙකට නමලා මෙහෙම හරි මැද ලකුණු කරලා එතනින් අඟල් කාලක් මෙහෙම ඉදිරියට ලකුණු කරලා මේක මෙහෙම වක්‍රාකාරව මෙහෙම ඇඳ ගන්නවා. ඔන්න මේක තමයි කර මූලික කර. ඊට පස්සේ අපි මේකේ දැන් ඩාට් ලකුණු කරන්න තියෙන්නේ. ඩාට් ලකුණු කරනකොට අපි පපුවට ඩාට් ලකුණු කරනකොට අපි ඉනවට මිම්ම අපි 4ට බෙදලා අපි 5යි 3 කාලක් අරගත්තා. ඒ 5යි 3 කාලෙන් අපි අඟල් භාගයක් අඩු කරනවා. 5යි 3 කාලෙන් ඒ අඟල් භාගයක් අඩු කරලා අපි ඒක දෙකට මෙහෙම දෙකට නමනවා. ඊට පස්සේ 2යි 3 කාලක් වගේ තමයි එන්නේ. දැන් අපි මේ 2යි 3 කාල මෙතන මාක් කරනවා. 2යි 3 කාල මෙහෙම ලකුණු කරලා මෙතනත් මේ රැඟල රේඛාවෙත් ඒ 2යි 3 කාල ලකුණු කරගෙන ඊට පස්සේ එතන ඉඳන් අපි අඟල් දෙකක් වගේ පහත් කරොත් ඇති පහලට මේ ඩාට් එකේ උස අඟල් 4ක් 5ක් වගේ තිබ්බොත් ඇති. කුඩා ළමෙක් නිසා මේක අඟල් දෙකක් පාත් කරොත් ඇති. ඊට පස්සේ අපි ඒක මෙහෙම රූලෙන් සම්බන්ධ කරලා මෙහෙම ඩාට් එක ඇඳ ගන්නවා. දෙපසට අඟල් භාගෙ තියලා මෙහෙම දෙපසට අඟල් භාගෙ තියලා මෙහෙම ඩාට් එක මෙහෙම ඇඳ ගන්නවා. දැන් ඔන්න ගොඩක් දුරට ඉදිරිපස පළුවේ වැඩ ඉවරයි. දැන් අපි බලමු පිටිපස්ස පළුව ඇඳ ගන්න හැටි. මම ඔයාලට පැහැදිලිව පේන්න මේකේ වෙන පාටකින් අඳින්නම් පිටිපස්සේ පළුව. පිටිපස්සේ පළුවට අපි කුඩා ළමයෙක් නිසා අඟල උරිස්සෙන් වැඩි වෙනවා. මොකද අපි මෙතන එකමාරක් පාත් කරපු නිසා අපි මෙතනින් අඟලක් උස්සලා තමයි ගන්නෙ. මෙහෙම මෙතනිනුත් අඟලක් උඩට උස්සලා මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ අපි ඒක මෙහෙම රේඛාවකින් මෙහෙම යා කරනවා. ඔහොම රේඛාවකින් යා කරලා ඒ පාට පොඩ්ඩක් පැහැදිලි මදිද දන්නේ මම මේ පාටින් අඳින්නම්. උරහිස අඟල් එකක් උඩට උස්සනවා. ඔයාලට තේරෙන්නේ නැති උරහිස අඟල් එකක් උඩට උස්සලා එතනත් ගානටම අපි ගත්ත 6මාර තියෙනවද කියලා බලනවා. මේ ගානට 6මාර ලකුණු කරලා මෙතනත් ඒ වගේ කරවට ප්‍රමාණය අපි ගත්තේ 2යි කාලයි 2යි 3 කාලයි. ඒ 2යි 3 කාල එහෙමම මෙතනත් ලකුණු කරනවා. ඔහොම 2යි 3 කාල ලකුණු කරලා මේකේ පහත් කරන්නේ කොලර් එක දාන නිසා අඟල් 1මාරයි පහත් කරන්න. ඊට වඩා පහත් කරන්න එපා. කොලර් එක එල්ලෙනවා. ටයි එක දැම්මහම මේ කොලර් එක ලොකු ගතියක් වගේ එනවා. ඒකින්ද අඟල් 1මාරක් පහත් කරන්න. ඊට වඩා පහත් කරන්න එපා. මෙහෙම අඟල් 1මාරක් පහත් කරලා මෙහෙම පිටිපස්ස කර හැඩයේ ඇඳ ගන්න. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා. ඔහොම ඊට පස්සේ කරන්න තියෙන වෙනස මෙතන
අත්කට අඟල් භාගයක් අපි ඇතුළට ගත්ත ෆ්‍රන්ට් එක පළුවේ අපි බැක් එක පළුවේ ඒ අඟල් භාගේ කෙලින් තමයි රෙද්ද කට් කරන්නේ. මෙහෙම මේ අඟල් භාගේ හැඩ කරන්න ඇතුළට ඉදිරිපස පළුවේ වගේ හැඩ කරන්නේ නැතුව මෙහෙම කෙලින්ම අත්කට හැඩේ මෙහෙම ඇඳ ගන්නවා. ඇඳගෙන තව පිටිපස්සේ පළුවේ මේ අපි ගත්ත ඩාට් එකට වඩා පිටිපස්සේ පළුවේ ඩාට් එකේ අඟලක් උඩට ඉස්සෙන්න ඕනේ. මෙහෙම පිටිපස්සේ පළුවේ මෙහෙම ඔහොම අඟලක් උඩට උස්සලා තමයි ඩාට් එක ලකුණු කරන්නේ. ඉතින් මම බ්ලොග් එක අඳින හැටි දැන් ඔයාලට කියලා දුන්නා. ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා මගේ දෙවෙනි වීඩියෝ එකෙන් මං ඔයාලට මේ බ්ලොග් එකට රෙද්ද කට් කරගන්න හැටි කියලා දෙන්නම්. සුදු ගවුමේ ඊගාවට සාය කොටස තමයි තියෙන්නේ. සාය කොටස 45 පල්ල සුදු රෙද්ද එන්නේ 45 පල්ලින් මේ ගත්ත ඉනේ ප්‍රමාණයට අපි අඟල් 1.5 හෝ අඟලේ රැලි හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට අඟල් 1.5ට වගේ තමයි රැලි තියාගන්නේ. ඒක ස්කූල් වල එක ස්කූල් වල වෙනස් වෙනවා. සමහරක් බාලිකාවල් වල ප්ලීට් තියලා බොක්ස් ප්ලීට් ක්‍රමයට රැල්ල තියෙනවා. ආයි රැලි 2යි එහෙම නැත්නම් 2.5 රැලි ওই විදිහට එක ඉස්කෝල වලට රැලි වෙනස් වෙනවා. ඒක හින්දා අපි ඒ අදාළ ඉස්කෝලේට ඕන විදිහට රැලි තියලා සුදු ගවුම සාය කොටස මහ ගන්න ඕනේ. අපි උස සාය කොටසේ අපි ගත්ත උස ගවුමේ උස විදිහට අපි අඟල් 28ක් අරන් තියෙනවා. ඒ අඟල් 28ට තව අනිවාර්යයෙන්ම අඟල් 3ක් ගත්ත උසට අනිවාර්යයෙන්ම අඟල් 3ක් එකතු කරන්න ඕනේ. මොකද සුදු ගවුමට ඝනකම් වාටියක් මැහෙන්න ඕනේ. එතකොට තමයි රැලි ටික ලස්සනට තියෙන්නේ. සමහරු හිතනවා මේ වාටිය තියන්නේ මදි වුණාම ආයි දික් කරගන්න. එහෙම නෙවෙයි. දික් කරගන්න අඟල් 3ක් 4ක් තියන්නේ නැහැ. මේ සුදු ගවුමේ රැලි ටික ලස්සනට තියෙන්න ඕන නිසා තමයි එච්චර ඝනකම් වාටියක් තියන්නේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම අඟල් 3-4ක් ගත්ත උසට වඩා වැඩියෙන් තිබ්බට කමක් නැහැ. සාය කොටසේ ඉන උස අරගෙන ඉන උසෙන් අඩු කරලා තමයි අපි මේ ගවුමේ ගත්ත මුල උසෙන් ඉන උස අඩු කරනවා. ඉන උස අඩු කරලා අපි එන උත්තරේට අඟල් 3ක් හරි 4ක් හරි එකතු කරලා තමයි අපි සාය කොටස කපා ගන්නෙ. ඒක මම ඔයාලට රෙද්ද කපනකොට කියලා දෙන්නම් මේ ගන්න ඕන විදිය. ඉතින් මං හිතනවා ඔයාලට මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. මං ඔයාලට සුදු ගවුම කපන වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ වීඩියෝ බලන්න මට කමෙන්ට් කරන්න. හොඳයිද කොහොමද තේරුණාද අරවද මේවද කියලා ඉතින් මට කියන්න. ඉතින් එතකන් මම මේ වීඩියෝ එකකින් නවතින්නම්. ඔයාලට පොරොන්දු වෙනවා මම පුළුවන් තරම් ඉක්මනට සුදු ගවුම කපන වීඩියෝ එකත් අරගෙන එන්නම්. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.